තිබුණු ප්‍රේමේ කරුණු ඔබ විඳලු හැටි කවියක් වගේ නොලියූ සඳ පෙරදු ඔය උණුහුමින් ලෙන්ගතු මවශී කළ යුරු මෙදියම් වෙලාවේ දුටු ප්‍රාතිහාරයක් වගේ යමිලවෝ ආදරය අරන් ඔබගේ පපුව මත තුරුළු වෙලා හිඳින මොහොත මට කල්පෙකටත් වැඩියෙන් දැනෙනවා ඉබේ හිමි සඳේ ආදරය අරන් ඔබගේ පපුව මත තුරුළු වෙලා හිඳින මොහොත මට කල්පෙකටත් වැඩියෙන් දැනෙනවා ඉබේ හිමි සඳේ ඇහිරු උණු කඳුළු පිසදා රැඳුණු ඔබ පිළිරු සුව පිරුණු ටච් මහලක් සොඳුරු සඳ පැරදු ඔය මුහුමෙන් ලෙන්ගතු මවශී කළ අයුරු මැදියම් වෙලාවේ දුටු ප්‍රාතිහාරය වගේ අමිලවූ ආදරය අරන් ඔබගේ පපුව මත තුරුළු වෙලා හිඳින මොහොත මට කල්පෙකටත් වැඩියෙන් දැනෙනවා ඉබේ හිමි සඳේ ආදරය අරන් ඔබගේ පපුව මත තුරුළු වෙලා හිඳින මොහොත මට කල්පෙකටත් වැඩියෙන් දැනෙනවා ඉබේ හිමි සඳේ තොට ආදී තැනේ මල් මද බිසවුනි ඔබ හමුවා ලින් තොට ගං තොට ආදී තැනේ මල් මද බිසවුනි ඔබ හමුවා මගේ මේ ආදරේ හිමි වේද වාගේ මහසාගරේ සිත පවේ නුඹේ නේත්‍රා මල් පවා ඇයිදයි අසා තුරුසැලුනි පිනිමල් සලා කුසුමක් නුරා
සුසුමක් ලිහා හදපතුල තැන්පත් වෙලා වෙන්න ආවේ පපුවට දැනීලා මම දන්නේ නෑනේ ඇයි ඒ කියාලා නවතින්න ඕනේ හුස්මේ වෙලිලා කෙලෙසද එවන්නේ ඇඟුමන් ලියාලා මයිමල් පවා ඇයිදයි අසා තුරුසලුනි පිනිමල් සලා සුසුමක් නුරා සුසුමක් ලිහා හදපතුල තැන්පත් වෙලා
කියන්නේ අපේ ජීවිතය තුළ අපි ලබන විශේෂ අවස්ථාවක්. ඒ වගේම මවක් හැටියට, පියෙක් හැටියට තමන්ගේ ආදරණීය පුතා වෙනුවෙන්, තමන්ගේ ආදරණීය දියණිය වෙනුවෙන් ඉතාම සතුටු වෙන අවස්ථාවක් හැටියට අපිට මේ අවස්ථාව සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම මනුස්ස ජීවිතය තුළ ඉතාමත් වැදගත්ම තීරණයක්, ඉතාමත් බුද්ධිමත්ම තීරණයක් ගන්න අවස්ථාවක් තමයි විවාහය කියලා කියන්නේ. ඥාති හිතසලින් අවසරයි. ඉතින් අද ඒ දෙපළට අද ඔවුන්ගේ දිවියේ සුවසීසි දවසක් උදා වෙලා තිබෙනවා. ඉතින් මදු ගැන කිව්වොත් පවුලේ ළමයි දෙන්නෙක් ඉන්න කවුරුසා මදු. ඒ ගමේ ප්‍රදේශයේ හොඳ අධ්‍යාපනයක් ලැබලා ගම් ප්‍රදේශයේ හොඳ කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳින් ජීවත් වූ ළමයි දෙන්නෙක් තමයි දෙදෙනා. මට තියෙන පුතුන් දෙන්නෙක්, ඒ දෙන්නා පුතාලා දෙන්නෙක්. ඉතින් මේ සමාජයේ තුළ කිසිම වචනයක් අහලා නැහැ. හොඳම ජීවත් වූ හොඳම පරිසරයක් මත හොඳම රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ මදු ගැන මට. ඒ වගේ මෙයා හොඳ රැකියාවක් දැන් කරනවා ආරක්ෂක සේවයේ. පොලිස් දෙපාර්තමේන්තුවේ කෙසෙල්වත්ත පොලිස් ප්‍රධානී සියලුම මිතුරන්ට මම ස්තුතිවන්ත වෙනවා මේ ස්ථාන සහභාගීව ගැන. ඒ වගේම මේ හොටෙල් පරිසරය ලබා දීම සම්බන්ධයෙන් අපේ කෑම ප්‍රණීත ආහාර සහ විනෝදාංශ වශයෙන් සමුස් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කියන් දිනේ පාගේ මధుමාලින් සහ මික්සින් නන්විත සුබමංගලම් කියන පාඩියක්. දුවේ නුඹ මගේ ප්‍රාණයයි, සැබෑ වුණ සුබ සිහිනයයි, සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි. දුවේ නුඹ මගේ ප්‍රාණයයි, සැබෑ වුණ සුබ සිහිනයයි, සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි. කල හොඳම විතරක් ඉතිරිවෙයි, කල හොඳම විතරක් ඉතිරිවෙයි. දුවේ නුඹ මගේ ප්‍රාණයයි, සැබෑ වුණ සුබ සිහිනයයි, සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි.